everyone, welcome to my vlog. අද vlog එකේ අපේ සිංගප්පූ trip එකයි ආපහු නිව්සීලන්ත වලට එනකොට ඒ flight එකයි අද vlog එකෙන් බලන්න පුළුවන්. මේ සිංගප්පූ trip එක අපි ටික කාලයකට කලින් ගියේ. මේකේ part 1 එක දාලා ගොඩක් කල්. ඉතින් මේ part එක මට edit කරගන්න වෙලා නැතුව තිබුණේ. ඉතින් මේ තමයි සිංගප්පූ trip එකේ part 2 එක. අපි මේ ඇවිල්ලා ඉන්නේ The Food Peeps Cafe එකට. මේක තියෙන්නේ Chinatown එකේ. ඉතින් අපි ආවා breakfast වලට මේ cafe එකට. මම ගත්තා French toast එකක්. ඒක උඩට strawberries දාලා, cream දාලා, තව maple syrup එකක් තිබුණා. ඒක හරිම රසයි. මේ hot chocolate එකක්. ඊට පස්සේ husband ගත්තා avocado toast එකක් උඩින් poached egg එකක් තියලා. මම ගත්තා matcha එකක්. මේ මගේ යාළුවන්ට දෙන්න මං බෑග්ස් ගත්තා. සිංගප්පූල මම කැමතිම දෙයක් තමයි ඒගොල්ලන්ගේ public transportation ඕන තැනකට තියෙනවා. දැන් අපි Gardens by the Bay එනකොටත් අපි metro එකෙන් බහලා පොඩ්ඩක් ඇවිදපු ගමන්ම තමයි ඒකේ entrance එක තියෙන්නේ. අපි ආවා Gardens by the Bay. ඉතින් මෙහෙම ඇවිදගෙන යනකොට එක gardens එක sections වලට තියෙනවා. අපි ඉස්සෙල්ලාම යන්නේ Cloud Forest වලට. මේක ලොකු ඩෝම් එකක්. මේක ඇතුළට එනකොටම ලොකු ඉන්ඩෝර් වෝටර්ෆෝල් එකක් තියෙනවා. ලස්සන ඉන්ඩෝර් රේන් ෆොරස්ට් එකක් මෙතන හදලා තියෙන්නේ. ලස්සන ෆ්ලවර් ඩෙකොරේෂන්ස් තියෙනවා. දැන් අපි යන්නේ Cloud Walk. ඒක ලොකු පාලමක්. ඒ ගස්වලට උඩින් තමයි මේ පාලම තියෙන්නේ. ඉතින් පාලම දිගේ යනකොට අපිට ඔක්කොම ගස්, ඒ මල්, ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ waterfall view එක අපි entrance එකේදී දැකපු ඒ waterfall එකේ උඩ තමයි මේ.
මෙතන තියෙනවා ඉන්ටරක්ටිව් ඩිස්ප්ලේ එකක්. සමහර තැන් ටච් කරාම මල් පිපෙනවා, සත්තු වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය එතන එන්ජොයි කරා ඒක. මේ ලයන් ඩෝ එතනින් එලියට ඇවිල්ලා අපි ගියා ෆ්ලවර් ඩෝම් එකට. මෙතන එක එක රටවල් වලට ආවේනික වෙච්ච ගස් තමයි පැල කරලා තියෙන්නේ. සමහර ගස් ගොඩාක් පරණ ගස්. ඔලිව් ගහක් එහෙම තිබුණ එක අවුරුදු 100කටත් වඩා පරණ ගහක්. අපි මේ ගියේ ක්‍රිස්මස් කාලේ කිට්ටු කරලා. ඉතින් එතකොට ඒගොල්ලෝ ක්‍රිස්මස් ඩිස්ප්ලේ එකක් මෙතන ලෑස්ති කරලා තිබුණා. එතන කලර්ස් ඒවා හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ආවා සුපර් ට්‍රී ග්‍රෝව් එකට. මේකේ යට මේ විදිහට ඇවිදින්න ටිකට් ගන්න ඕනේ නැහැ. ඒත් උඩ ඇවිදිනවා නම් ටිකට් ගන්න ඕනේ. මෙතන ඇත්තටම ලස්සන රෑට ඒත් අපිට එහෙම එන්න වෙලා තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඉතින් දවල් මේ විදිහට අපි බැලුවා. මේ තැන්වලට එන්න ටිකට්ස් ගන්න ඔන්ලයින් ගන්න එක තමයි ලේසිම. අපි ඒ ටිකට්ස් ගත්තු සයිට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම්. සමහර ඒවා තියෙනවා ඩිස්කවුන්ට්ස් හම්බෙනවා. සිංගප්පූර් එයර්ලයින්ස් නම් ට්‍රැවල් කරේ ඒවට ඩිස්කවුන්ට් හම්බෙනවා. ඉතින් ඒව ඔක්කොම මේ සයිට් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙතන තමයි ෆ්ලෝරල් ෆැන්ටසි තියෙන්නේ. මෙතනට යන්නමට ලොකු ආසාවක් තිබුණා. ඒත් අපිට වෙලා තිබුණේ නැහැ. ඉතින් අපි දැන් ආපහු හොටෙල් එකට යන්නේ. ඒ යනකොටත් ඒ දෙපැත්තේ ගාඩන් එක හරිම ලස්සනයි. අපි ආවා මෝල් එකකට. එතන මොනවද තියෙන බඩු කියලා බලන්න.
එතන පොඩි බේකරි එකක් තිබිලා අපි බන්ස් කීපයක් ගත්ත කන්න. මම ගත්තේ මචා බන් එකක්. ඒක නම් එච්චරම රහ නැහැ. ඒත් හස්බන්ඩ් ගත්තු එක නම් රහයි. අපි දැන් මේ ඇවිදගෙන යන්නේ සිංගප්පූර් ෆ්ලයර් එකට. ඒක කැරකෙන රෝදයක්. ඒක වටේටම සිටි එක වටේම වීව්ස් අපිට බලන්න පුළුවන්. රෑට තමයි ලස්සනම. ඉතින් අපි චුට්ටක් කළුවර වැටෙනකන් හිටියා. එතකොට අපිට ලස්සනට සිටි එකේ ලයිට්ස් බලා ගන්න පුළුවන් නිසා. ඒ ෆ්ලයර් එකට ඇතුල් වුණාම මේ වගේ එක එක්සිබිට්ස් අපිට බලා ගන්න පුළුවන්. පටන් ගන්නකොට මේගොල්ලෝ පොඩ්ඩක් සිංගප්පූර් හිස්ටරි එක පෙන්නනවා. තව ඉන්ටරැක්ටිව් ඩිස්ප්ලේ තියෙනවා. ලයිට් ෂෝස් තිබුණා. ඔන්න දැන් අපි කැප්සියුල් එක ඇතුළට නගින්න හදන්නේ. අපි ඔක්කොම 6 දෙනෙක් වගේ තමයි එක කැප්සියුල් එකක් ඇතුළේ හිටියේ. එදා හවස චුට්ටක් වැහැ තිබුණේ. ඒත් හොඳ වෙලාවට මේ වෙනකොට පායලා තිබුණේ. ඒ මුළු රයිඩ් එකම පැය භාගයක වගේ රයිඩ් එකක්. Reach the highest point of Singapore Flyer, 165 meters above sea level. Take a moment to enjoy the best. මේකේ උඩටම ආවහම ඒගොල්ලෝ ටීවී එකේ පෙන්නනවා දැන් අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ තමයි අපි සිංගප්පූරේ ඉන්න අන්තිම රෑ. ඉතින් අපි ස්නැක්ස් ගත්තා ගෙදර ගෙනියන්න. අපි රෑට කන්න ස්පයිසි නූඩල්ස් ගත්තා. එහෙ බාම් ජාති හැම හරි පොපියුලර්. එක ජාතිය බාම් තියෙනවා. ඉතින් අපිත් කීපයක් ගත්තා. අපි ආයෙත් සිංගප්පූර් චැන්ගි එයාපෝට් එකට ආවා. ආයෙත් නිව්සීලන්ත යන්න. ඉතින් හරි දුකයි අපේ සිංගප්පූර් ට්‍රිප් එක මෙතනින් ඉවර වෙන එක. තව එක දවසක් වැඩිපුර තිබ්බනම් හොඳයි කියලා හිතුණා. ඒත් ආයෙ පාරක් එනවා කියලා හිතාගත්තා. මොකද අපි සෑහෙන දේවල් දැක්කා. ගොඩක් දේවල් එන්ජොයි කරා. ජුවල් මෝල් එකේ වෝටර්ෆෝල් එක එතකොටත් වහලා. ඔයගොල්ලෝ මගේ කලින් vlog එක දැක්කනම් අපි එනකොටත් වෝටර්ෆෝල් එක වහලා තිබුණේ. ඉතින් යනකොටත් අපිට බලාගන්න chance එක හම්බුන්නේ නැහැ. මොකද ඒක තාම ඕපන් කරලා නැති නිසා. ඉතින් අපි වෙන පොඩි ගාඩන්ස් තිබුණා. බටර්ෆ්ලයි ගාඩන්, කැක්ටස් ගාඩන්. ඉතින් ඒ දේවල් අපි බැලුවා. එදා හොඳටම වැස්ස දවසක්. අපේ ප්ලේන් එක පැය දෙකක් විතර ඩිලේ වුණා වැස්ස නිසා. ඔන්න යන්තම් අපි දැන් ටේක් ඔෆ් කරනවා.
ෆ්ලයිට් එකේ බ්‍රෙක්ෆස්ට් වලට මම ගත්තේ සොසේජන් ඔම්ලට් මීල් එක. ඒකේ තව පොටේටෝස් තිබුණා, බේක් බීන්ස් තිබුණා, ස්පිනෑෂ් තිබුණා. ඒකත් එක්ක යෝගට් එකක් තිබුණා. බටර් ඇන්ඩ් බ්‍රෙඩ් තිබුණා, වතුර තිබුණා. ඒකත් එක්ක ඇපල් ජූස් එකක් තිබුණා. ඉතින් පැය 10ක විතර ජර්නි එකක් නිසා මූවීස් ගොඩක් මම බල හිටියේ. ඩිනර් වලට මං ෆිෂ් මීල් එකක් ගත්තා. එතකොට ඒක බත් එක්ක මාළු ආවේ. තව කෝල්ඩ් සැලඩ් එකක් තිබුණා. බ්‍රෙඩ් ඇන්ඩ් බටර් තිබුණා. ඒගොල්ලෝ තව ඇප්‍රිකෝට් ඩෙසර්ට් එකක් සර්ව් කරලා තිබුණා. ඒක නම් මාරම රසයි. හස්බන්ඩ්නුත් පාස්ටා එකක් අරන් තිබුණා. එයා කිව්වා ඒකත් රසයි කියලා. දැන් අපි ඕක්ලන්ඩ් වලට ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් මෙතනින් අපේ ශ්‍රී ලංකා සිංගප්පූර් ට්‍රිප් එක ඉවර වෙනවා. අපේ vlogs බලුවට ගොඩක් ස්තුතියි. මෙතනින් අපේ vlog එක ඉවර වෙනවා. අපි ඊළඟ vlog එකේදී හම්බෙමු.